විවාහ වෙන ප්‍රමාණයට වඩා 3 ගුණයක් දික්කසාද වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පවුල් ජීවිත හැදෙන ප්‍රමාණයට වඩා 3 ගුණයක් පවුල් ජීවිත බිඳෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මම නිතරම කතා කරනවා පවුල් ජීවිතයක් හදාගන්න අපි කොහොමද කැප වෙන්න ඕන කියලා. ගැහැණු අයගේ පැත්තෙන් වැඩිපුර කතා කරන නිසා අද මම කියලා දෙනවා පවුල් ජීවිතයක් ඇතුළත ගැහැණු ඔබ නොකළ යුතු කරුණු 10ක්. ගැහැණු අපි අතින් පවුල් ජීවිතයක් ඇතුළතදී මේ කාරණා 10 නිරන්තරයෙන් සිද්ධ වෙනවා. වැඩිය හිතන්න නැතුව. හැබැයි ඔබ අතින් මේ සිද්ධ වෙන කටයුතු නිසා සමහර විට ඔබේ පවුල් ජීවිතය විනාශ වෙලා යන තැනට වැඩ සිද්ධ වෙන්න පුළුවන්. කියවිල්ල. ගෑනු අපි වැඩිපුර කියවනවා. ඒකට හේතුත් තියෙනවා. හැබැයි විවාහ ජීවිතයක් ඇතුළත ගැහැණිය නිතරම කියවන එකෙන් පිරිමින්ට පවුල් ජීවිතේ එපා වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. අනවශ්‍ය සැකය. ගැහැණු අපි නිතරම සැක කරනවානේ. ඒවට හේතුත් තියෙනවා. හැබැයි සාක්ෂි නැතුව නිතරම හස්බන්ඩ්ව සැක කරන එකෙන් එයා වරදට පෙළඹෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අනිසි සැක කිරීම, සාක්ෂි නැති සැක කිරීම විවාහ ජීවිතයක් ඇතුළත ප්‍රශ්න ගොඩාක් ආරම්භයට හේතු වෙන්න පුළුවන්. තමන්ට ඕන දේ කෙලින් කියන්න නැතිකම. පිරිමි හරි කැමති ඍජු sannivedanayට. ඉතින් එයා ඔයා කියන දේ තේරුම් ගන්න නැති අවස්ථා එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් තමන්ට අවශ්‍ය දේ කෙලින් කියන්න පුරුදු වෙන්න. ඒක පෞල් ජීවිතයක් ශක්තිමත් කරන්න හොඳ කාරණාවක් වෙනවා. හේතුක තරහ. ගැහැණු අයගේ හෝමෝන විපර්යාස නිසා අධික වැඩ නිසා ගැහැණු අයට නිතරම තරහ යනවා. ඒ තරහ හුඟක් වෙලාවට පිට කරන්න ගැහැණු අය පාවිච්චි කරන්නේ තමන්ගේ හස්බන්ඩ්ව. ඔන්න ඔය අහේතුක තරහ නිසා පිරිමියෙකුට පෞල් ජීවිතේ එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැඩි නීති රීති. විවාහ ජීවිතයක් ඇතුළේදී නීති රීති මාලාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඊටා තද නීති රීති නිසා පිරිමියෙක් ගැහැණියෙක් අතර පෞල් ජීවිතයේ තියෙන බන්ධනය ලෙහිලා යන්න තියෙන ඉඩකඩ වැඩි.